හාමුදුරුවෝ මට නූලක් අල්ලන්න කියලා ඒ නූල් 3ක් අරන් මෙහෙම ලස්සනට ගොතනවා. අද මං මේ පිරිත් නූල බැඳේ නැහැ මොකද මම ඊයේ මේක අර මේ වෙච්චින්ද. එයා ගොතලා ලස්සනට මම මේ කතාව කියලා නැහැ මේ සර් එක කියන්නේ. එයා ගොතලා එයා පිරිත් කරලා මට කිව්වා මහත්තයා මේක බඳින්න කිව්වා. පොටවල් ගොතලා 6ක් විතර බඳිනවා. ඒක තමයි අර ගොඩාක් මහතට තියෙන නිසා. එයා ඒක ලස්සනට ගොතනවා. මට ඒක නැතුව බැරි වුණා. මම මේ පන්සලට හැමදාම යන්න පටන් ගත්තා. මම වර්ල්ඩ් කප් එක දිනන්න ඕන මෙන්න. ඒ කියන්නේ එතකොටත් මම එතන ඉඳලා යනවා. ඒ කට්ටිය අඳුරන්නේ නැහැ මාව ඒ කාලේ. මම හැමදාම අවසට යනවා. හාමුදුරුවෝ දෙනවා මට නූල් ටික. හාමුදුරුවෝ අපවත් වෙනකම්ම මේක හැදුවා ලස්සනට. හැබැයි හාමුදුරුවෝ අපවත් වෙනකොට අනිත් හාමුදුරුන්ට කියලා දුන්න මේ මහත්තයට මේක ගොතන්නේ මෙහෙමයි කියලා කියලා. අදටත් ඒ හාමුදුරුවෝ මං කොහේ හරි යනකොට එන්ලොප් එකකට පිරිත් නූල් ටික හදලා ගොතලා මට තියෙනවා මං ගිහලා දාන්න. ඉතින් හාමුදුරුවෝ අපවත් වුණාට ඒ පන්සලේ කරන ක්‍රියාදාමය මේ මොහොත වෙනකනොත් ඒ වැඩේ උපරිමයෙන්ම ලස්සනට ගොතලා මොකද ඒ පන්සලේ